ඉතින් ආයිබුවන් ඔයාලා හැමෝටම. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද පටියක් නිවැරදිව ලයිනින් කරන තවත් ක්‍රමයක් ගැන. ඉතින් ඔයාලට පුළුවන් අවශ්‍ය දිගට පටිය කපා ගන්න පුළුවන්. මේ පටිය මම පළල විදිහට අරගෙන තියෙන්නේ මට සෙන්ටිමීටර් 1ක පටියක් තමයි ෆිනිෂින් පළල අවශ්‍ය වෙන්නේ. නමුත් ඒකට ඒ පටිය හදා ගන්න මම අවශ්‍ය කරන පළල විදිහට අරන් තියෙන්නේ සෙන්ටිමීටර් 2ක පළලක්. ඒ කියන්නේ ඔයා මේ පටිය හදනකොට ඔයා මේ පටියට අවශ්‍ය පළල ගන්න ඕනි අවශ්‍ය පළල වගේ දෙගුණයක්. ඔයා සෙන්ටිමීටර් 1 පටියක් ගන්නවා නම් ඔයා සෙන්ටිමීටර් 2ක පළලක් ගන්න. අඟලේ පටියක් මේ විදිහට හදනවා නම් අඟල් 2ක ප්‍රමාණයක් මේ පටියේ පළල විදිහට ගන්න. එතකොට ඔයාලා ඒ වගේ පටියක් රෙක්සින් එක හෝ ඔයා පාවිච්චි කරන මැටීරියල් එක මත තියලා ඇඳ ගන්න ඕනි. කොහොමද? රෙක්සින් එක ඇදෙන්නේ නැති පැත්තට. රෙක්සින් එක ඇදෙන්නේ නැති පැත්තට ඇඳගත්ත හෝ කපාගත්ත මේ වගේ පටියක් ඔගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්න ඕනි හොඳින් ගම් ආලේප කරන එක. ගම් එක නියමිත ප්‍රමිතිගතව වේලුණාට පස්සේ ඔයගලන්ට කරන්න තියෙන්නේ පටියේ උඩ යට දෙකලවරින් මේ ආකාරයෙන් හොඳින් නවාගෙන යන්න. ඉතින් ඒ කියන්නේ හොඳට පළපුරුදු කෙනෙක්ට නම් මේ වගේ නීට් එකට ඉක්මනින් නවාගෙන යන්න පුළුවන්. ඔයාලගේ අත පළපුරුදු නැත්නම් ඔයා හිමින් සැරේ මේ පටිය හිමින් සැරේ නවාගෙන යන්න. එහෙම දෙකලවර නවාගත්තට පස්සේ මුහුණට මුහුණ තියලා නවා ගන්න අවශ්‍ය වෙනවා. මැද හිඩසක් නැතුව මේ ආකාරයෙන් නවාගත්ත පටිය ඕගොල්ලන්ට පුළුවන් අයන් ලාස්ට් එකක් උඩ තියලා රබර් මිටියකින් හොඳින් මේ වගේ තලාගෙන යන්න. ඉස්සෙල්ලම අපි තලන්න ඕනි අපේ පටියේ යටපැත්ත. ඒ කියන්නේ අපි අර මුහුණට මුහුණ තියලා නැව්ව පැත්ත තියෙන්නේ. අන්න ඒ පැත්ත තමයි ඉස්සෙල්ලම තලන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට අනිත් පැත්තෙනුත් නැවතත් පටිය තලාගෙන යන්න පුළුවන්. ඉතින් මම අද පාවිච්චි කරලා තියෙන ෆස්ට් ක්වොලිටි වෙල්වට් මැටීරියල් එක නිසා මේ විදිහට පටිය තැලුවට ප්‍රශ්නයක් නැහැ. පටිය ඩැමේජ් වෙන්නේ නැහැ. තැලුම් පාරවල් හිටින්නේ නැහැ. නමුත් ඕගොල්ලෝ පාවිච්චි කරන වෙනයම් මැට් හෝ ෂයිනින් මැටීරියල්ස් මේ වගේ ඕගොල්ලෝ අයන් ලාස්ට් එක උඩ තියලා තලනවා නම් අනිවාර්යයෙන්ම අයන් ලාස්ට් එක උඩ ඕගොල්ලෝ මොනා හරි සුමුදු පෘෂ්ඨයක් තියලා ඒ මත තමයි අපි පටිය තියලා තලන්න අවශ්‍ය වෙන්නේ. මොකද තැලුම් පාරවල් හිටිනොත් එහෙම පටිය හරි කැතයි. ඉතින් ඒ නිසා එකට ෆිනිෂින් එකට වාට පටියක් අවශ්‍යයි නම් වෙල්වට් මැටීරියල් එකකින් මේ ආකාරයෙන් තලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට සුමුදු පෘෂ්ඨයක් මත තියලා අපිට පුළුවන් අයන් ලාස්ට් එක උඩ තියලා මේ පටිය හොඳින් තලා ගන්න. ඉතින් ඒ වගේ තලාගත්ත පටිය අපි යට කොටස නැවතත් ගම් කරනවා. අර මූණට මූණ අලෝප කොටස තියෙන්නේ. ඒ කොටස අපි නැවතත් හීනි පින්සලකින් ගම් කරනවා. ගම් කරලා වේලුණාට පස්සේ අපි ලයිනින් මැටීරියල් එකකනේ දැන් මේක තියලා අලවන්නේ. ඒතර ඒ ලයිනින් මැටීරියල් එකෙත් අපි හොඳින් ගම් ආලේප කරලා ඒ මැට් කොටස් දෙකම වේලුණාට පස්සේ අපි තියලා අලවලා මේ ආකාරයෙන් මහ ගන්න තියෙන්නේ. මහනකොට සැලකිලිමත් වෙන්න ඕනි අපි පාවිච්චි කරන නූල් සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපි පාවිච්චි කරන නූල උඩ නූල අනිවාර්යයෙන්ම උඩින් මෙහෙන පෙනුමට තියෙන නූල ඒ මැටීරියල් කලර් එකෙන් මැහෙන්න ඕනි. ඒ වගේම යට නූල ලයිනින් කලර් එකෙන් මැහෙන්න ඕනි. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ ආකාරයෙන් අයිනෙන්ම මහගෙන ගියොත් ලස්සනට නීට් එකට ෆිනිෂින් එකට මේ පටියක් අපිට ලස්සනට මේ ආකාරයෙන් මහ ගන්න පුළුවන්. ෆිනිෂින් එකට ගන්න පුළුවන්. අනිත් එක මේහෙම මහන්න කලින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම පොඩි රෙක්සින් කැබැල්ලක් මහලා බලන්න ඕනි මැෂින් එකේ නූල් වල තත්ත්වය කොහොමද කියලා. සමහර අවස්ථාවලදී නූල බුරුල් වෙලා තියෙන්න පුළුවන්. නැත්නම් ගොඩක් තදට තියෙන්න පුළුවන්. ඉතින් මේ ඇඩ්ජස්ට්මන්ට් හරියට කරලා ටෙස්ට් කරලා තමයි ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ආකාරයෙන් මහනකොට මහන්න අවශ්‍ය වෙන්නේ. මොකද මේ මැහුම නීට් නැති වුණොත් අපි හදන සෙරෙප්පුවේ නීට් එක ෆිනිෂින් එක ගොඩක් අඩු වෙනවා. අනිත් එක බලන්න මම මේ එක ළඟ මේ පටි තියලා අලෝගෙන තියෙනවා. ඒ කියන්නේ මැටීරියල් එක අපතේ යන්නේ නැති වෙන්න මේ ආකාරයෙන් පටි දෙකක් අතර පරතරය මිලි 3ක් හෝ මිලි 4ක පරතරයක් ට්‍රිමින් මාජින් එකක් තියලා උපරිම ඕගොල්ලන්ට මේ ආකාරයෙන් පටි එකිනෙක ඊටාත්ම ගොඩාක් ලඟ වෙන විදිහට නෙවෙයි මිලිමීටර් 3-4ක ප්‍රමාණයක් ළඟ තියලා ඕගොල්ලන්ට මේ විදිහට පටි අලවගෙන මේ ආකාරයෙන් මහ ගන්න පුළුවන්. මෙහෙම මැහුවට පස්සේ හරි තුනීව ඔය වගේ තුනී සර්ෆේස් එකක් අනිවාර්යෙන් යට ලයිනින් එකේ තියෙන්න ඕනි. හොඳින් අතගාලා බලන්න. මොකද මේ පටි කියන්නේ අපි මහපු පටියේ යට කොටස තුනීවට නැත්තම් අනිවාර්යයෙන්ම නූල් හරියට ඇඩ්ජස්ට් වෙලා නැහැ. එහෙම වුණොත් කකුල් වලට පටි වලට එහෙම කකුල් කැපෙන්න බලනවා. නූල් යට කැරලි ගහිලා එහෙම තිබුණොත්. ඉතින් ඒ ගැන අනිවාර්යෙන් ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න. ඉතින් එහෙම මහපු පටියක් මෙන්න මේ විදිහට හොඳට කැපෙන කතුරකින් මොට වෙච්ච කතුරු පාවිච්චි කරන්න එපා. රෙක්සින් වලට වෙනමම කතුරක් තියාගන්න ඔයාලා. රෙක්සින් කපන්න මේ වගේ හොඳට කැපෙන කතුරකින් මෙහෙම හොඳින් මේ පටිය මේ අර වැඩිපුර දාර ටික කපලා
ලයිනින් එකෙන් ඉවත් කරගන්න. ඉතින් මේ විදිහට ඕගොල්ලන්ට පුළුවන් ලස්සන පටියක් නිර්මාණය කරගන්න. ඉතින් අපිට මේ විදිහට හදාගත්ත පටි වලින් අපි ඉදිරියේදී ලස්සන නිර්මාණ ගොඩක් කරනවා. ඉතින් ඕගොල්ලන්ට මම කලින් කරපු වීඩියෝ එකේ link එකක් දාන්නම්. ඒත් තව ක්‍රමයක් මම කියලා දුන්න ලයිනින් කරන තවත් ක්‍රමයක්. ඉතින් ඒකත් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මම description එකේ link එක දාන්නම්. මේ පාවහන් කර්මාන්තයට ස්වයං රැකියාවක් විදිහට නිවසේ ඉඳලා ඔයගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඉගෙන ගන්න අපිට ගොඩක් දේවල් තියෙනවා ටෙක්නිකලි. ඉතින් ඒ ඉගෙන ගන්න දේවල් වලින් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ අපි මේ දේවල් හරියටම ඉගෙනගෙන ප්‍රැක්ටිකලි කරොත් විතරමයි. දිගටම ඔයාලට පුළුවන් මගේ වීඩියෝස් බලන්න, මගේ YouTube channel එක subscribe කරන්න. තවත් යහලෙකුට බලන්න share කරන්න.